අෂ්ටම සංඛ්‍යා ෂඩ්දශම සංඛ්‍යා බවට පරිවර්තනය කරන විදිය. නැත්තම් ඔක්ටල් නම්බර් එකක් හෙක්සාඩෙසිමල් නම්බර් එකක් බවට පරිවර්තනය කරන විදිය. නැත්තම් 8 පාද එකක් 16 පාද එකක් බවට පරිවර්තනය කරන විදිය. අනිත් හැම විදියකටම වඩා මෙම සංඛ්‍යා පරිවර්තනය කරන එක පොඩි වෙනසක් තියෙනවා. අපි කලින් එකේදී එක්ක බෙදලා නැත්තම් ගුණ කරලා එහෙම ඍජුවම තමයි එක් සංඛ්‍යා පාදයක් තව සංඛ්‍යා පාදයකට පරිවර්තනය කරේ. දැන් මෙතෙන්දී අපි කරන්නේ අෂ්ටම සංඛ්‍යාව අතරමැදි පාදයක නැත්නම් අතරමැදි අවස්ථාවකට ගේනවා ෂඩ්දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට අපි බලමු කොහොමද කියලා පියවරෙන් පියවර ගණන් කීපයකින් ඔයාලට මේක පුළුවන් වෙනකම් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියනවා කොහොමද ඔක්ටල් නම්බර් එකක් හෙක්සාඩෙසිමල් එකක් බවට පරිවර්තනය කරන්න කියලා. නැත්නම් 8 පාද එකක් 16 පාද එකක් බවට පරිවර්තනය කරන්න කියලා. අපි බලමු මේ ගණන් සුරු කරලා පියවරෙන් පියවර කොහොමද කරන්නේ කියලා. උදාහරණයක් කිව්වොත් 8 පාද සංඛ්‍යාවක් ගමුකෝ x කියලා. එතකොට මේ x කියන්නේ 8 පාද සංඛ්‍යාව. එතකොට මේක මට අවශ්‍ය වෙනවා y කියන 16 පාදයට පරිවර්තනය කරන්න. එතකොට x කියන සංඛ්‍යාව ඍජුවම y කියන සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න බෑ මෙතෙන්දී. මම මෙතෙන්දී අතරමැදි අවස්ථාවක් දෙනවා 8 පාදයක 16 පාදයට පරිවර්තනය කරන්න. මොකක්ද මේ අතරමැදි අවස්ථාව? z කියන අතරමැදි අවස්ථාව. ඒ කියන්නේ අපි දෙකේ පාදයට පරිවර්තනය කරලා තමයි හෙක්සාඩෙසිමල් බවට පරිවර්තනය කරන්නේ. පළවෙනි පියවර විදිහට 8 පාද සංඛ්‍යාව දෙකේ පාදයට පරිවර්තනය කරන්න ඕන. දෙකේ පාදයක නැවත වරක් හෙක්සාඩෙසිමල් වලට නැත්තම් ෂඩ්දශම වලට පරිවර්තනය කරන්න වෙනවා. අපි බලමු කොහොමද ස්ටෙප් එක මේක කරලා මේ සංඛ්‍යාව හෙක්සාඩෙසිමල් වලට නැත්තම් ෂඩ්දශම සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කියලා. පළවෙනි පියවර විදිහට මම මේකේ හැම සංඛ්‍යාවක්ම පිටු 3න් 3 ලියා ගන්නවා. එහෙම තමයි අපි 8 පාද සංඛ්‍යාවක් දෙකේ පාදයට පරිවර්තනය කරන්නේ. 6 කියන එක පිටු 3න් ලියුවොත් අපිට උත්තර එනවා 1 බිංදුව. 7 කියන්නේ 1 කියන එක අපි ලියන්න පුළුවන් බිංදුවයි 1 2 කියන්නේ බිංදුවයි 1යි බිංදුව 5 කියන්නේ 1යි බිංදුවයි 1. දැන් මේක දශම ස්ථානෙත් එක්ක අපි හරි පිළිවෙලට ලියමු. 1 බිංදුව 1 3 දශම ස්ථාන තිබ්බ බිංදුවයි 1 බිංදුවයි 1යි බිංදුව 1යි බිංදුවයි 1. ඔන්න දැන් අපි පළවෙනි පියවර ඉවරයි. ඒ කියන්නේ 8 පාදයක දෙකේ පාදයට පරිවර්තනය කරා. දැන් අතරමැදි අවස්ථාවකට ගෙනල්ලා තියෙනවා. දැන් අපිට අවශ්‍යයි මේ අතරමැදි අවස්ථාවෙන් නැවත වරක් ෂඩ්දශම සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. ඔයාලා දන්නවා දෙකේ පාදයක කොහොමද ෂඩ්දශම වලට පරිවර්තනය කරන්න කියලා. දශම ස්ථානයේ ඉඳන් වම් පැත්තට සහ දකුණු පැත්තට පිටු 4න් 4 මේ ද්විමේය සංඛ්‍යාව අපි කාණ්ඩ කරගන්න ඕන. අපි ඒක කරලා බලමු. දශම ස්ථානයෙන් පටන් ගත්තා. වම් පැත්තට සහ දකුණු පැත්තට ඉතා පැහැදිලිව පිටු 4න් 4 වෙන් කරගන්න ඕන. දැන් මෙතන පිටු 4ක් නැහැ. අපි ඒ වෙනුවට වැඩිපුර පිටු දෙකක් මේ පැත්තට දාගන්න ඕන. මෙතන පිටු 4 වෙන් කරා, පිටු 4ක් වෙන් කරා. මෙතනත් ඒ වගේ අවස්ථාවක් තියෙන එක පිටුවයි තියෙන්නේ. ඒක නිසා පිටු 4ක් කරන්න අපි බිංදු 3ක් අපේ දකුණු අත පැත්තට දාගන්න ඕන. මෙතන මම ගත්තොත් පිටු 4ක් කරන්න ඉස්සරහට බිංදු දෙකක් දානවා. එකේව 2යි බිංදුවයි 1යි මෙතන දශම දිග තියාගත්තා. බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුව මෙතන 1යි බිංදුවයි 1යි බිංදුව මෙතන 1 පිටු 4ක් කරන්න ඕන නිසා බිංදු 3ක් දැම්මා. දැන් ඔන්න අපි කාණ්ඩ වලට වෙන් කරගෙන කියනවා. දැන් අර පුරුදු විදියටම දෙකේ පාද සංඛ්‍යාව ෂඩ්දශම වලට නැත්නම් හෙක්සාඩෙසිමල් වලට පරිවර්තනය කරන්න මේ හැමෝගෙම ස්ථානීය ගැන ලියා ගන්න ඕනේ. ඒක ලියාගත්තේ අපි 1 2 4 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 කියන රටාවට අපි මේ හැම සංඛ්‍යාවකම ස්ථානීය ගැන ලියා ගන්න ඕනේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ එක තියෙන ද්විමේය එක තියෙන සංඛ්‍යාවන් එකතු කරලා අපි යටින් දා ගන්න ඕන. මෙතන තියෙන්නේ එකේව දෙක යටින් තියෙනවා 2යි 1යි. එහෙනම් අපිට 2යි 1 එකතු කරලා ලියන්න ඕන 3යි කියලා. මෙතන අපිට තියෙනවා එක තියෙන්නේ 4 2 1 කියන සංඛ්‍යාව වලට විතරයි. එහෙනම් ඒ තුන එකතු කරොත් අපිට එනවා 4යි 2යි 1යි 7යි. දශම ස්ථාන තියාගත්තා. මෙතන අපිට ඇවිල්ලා තියෙනවා දෙක කියන සංඛ්‍යාවට විතර එකක් තියෙන්නේ. එහෙනම් අපි ඒක ලියා ගන්නවා 2 කියලා. මෙතන 8යි 2යි 10යි ෂඩ්දශම වලට 10 කියන්නේ a කියන එක. අපි ඒකත් එහෙමම ලියා ගන්නවා. මෙතන 8 කියන සංඛ්‍යාවට විතරයි තියෙන්නේ. අපි 8 ලියා ගන්නවා.
දැන් අපිට මේ සංඛ්‍යා ටික පිළිවෙලට ලියාගත්තොත් අපිට එන උත්තරේ 37.2a8 16 පාද. මෙන්න අපිට අෂ්ටම සංඛ්‍යාවක් ෂඩ්දශම සංඛ්‍යාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කොහොමද අපි කරේ? මුලින්ම ෂඩ්දශම සංඛ්‍යාව දෙකේ පාදයට පරිවර්තනය කරගත්තා බිට 3න් 3 ලියලා. ඒ දෙකේ පාද සංඛ්‍යාව නැවත වරක් ෂඩ්දශම වලට පරිවර්තනය කරගත්තේ වම් පැත්තට සහ දකුණු පැත්තට බිට 4න් 4 කොටස් වලට වෙන් කරගෙන. එහෙම කරගත්තට පස්සේ ඒ එක් කාණ්ඩයට අදාළ ස්ථානියයන් යටින් ලිව්වට පස්සේ එක තියෙන තැන් වල විතරක් අපි එකතු කරගත්තා. එහෙම එකතු කරගෙන අපිට ආව ලස්සන උත්තරේ 37.2a8. මේ උත්තරේ නැවත වරක් අෂ්ටම සංඛ්‍යාවට පරිවර්තනය කරොත් එන්නේ මේක. එහෙම දෙපැත්තටම කරලා බලන්න මේ ගණන් ටික. ඔයාලට එතකොට ගණන් ක්‍රම දෙකම හොඳටම පුළුවන් වෙයි. අපි තව ගානකින් බලමු කොහොමද අෂ්ටම සංඛ්‍යාව ෂඩ්දශම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න කියලා. අපිට තව ගානක් තියෙනවා 128.12 අටේ පාදෙන් තියෙන්නේ 16 පාදයට පරිවර්තනය කරන්න ඕන. කලින් වගේම තමයි අපි මොකක්ද කරන්නේ? අටේ පාදය කෙලින්ම 16 පාදයට කරන්න පරිවර්තනය කරන්න බෑ. මේක දෙකේ පාදයට පරිවර්තනය කරගෙන තමයි 16 පාදයට පරිවර්තනය කරන්න වෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා අපි පළවෙනි පියවර කරමු. පළවෙනි පියවරෙන් පස්සේ දෙවෙනි එක කරමු. කොහොමද මේක 16 පාදයට පරිවර්තනය වෙන්නේ කියලා. දැන් මම කරන්න තියෙන්නේ මේ අෂ්ටම සංඛ්‍යාව හැම අෂ්ටම සංඛ්‍යාවක්ම බිටු 3න් 3 වෙන් කරගන්න එක. බලමු කොහොමද බිටු 3න් 3 වෙන් කරගන්නේ කියලා. දශම ස්ථානයෙන් පටන් ගන්නවා. මේ 7 කියන්නේ දීමීය බිටු 3කින් ලියා ගන්න ඕන. අනිවාර්යයෙන් මේක පළවෙනි පියවර. දීමීය බිටු 3කින් ලියාගත්තොත් එකේව 3ක් එන්නේ. 2 කියන එක දීමීය බිටු 3කින් ලියාගත්තොත් 0.1 බිඳුව. 1 කියන එක දීමීය බිටු 3කින් ලියාගත්තොත් 0.1. දැන් එක කියලා ආපහු තියෙනවා. අපි දන්නවා ඒක දීමීය බිටු 3කින් ලියනවා කියන්නේ 0.1. 2 කියන්නේ 0.1. අපි හරි පිළිවෙලට ලියුවා. නැවත වරක් පරීක්ෂා කරලා බලන්න. හැම ස්ටෙප් එකක්ම වල කරාට පස්සේ නැවත වරක් පරීක්ෂා කරලා බලන්න. ඒක නිවැරදිව තියනවද කියලා. අපි දැන් දශම ස්ථානෙත් එක්ක ඒක ලියාගමු. 0.1 දශම 0.1 ඔන්න දැන් අපි මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අටේ පාදයක දෙකේ පාදයට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ කියන්නේ අතරමැදි අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. තව කොටසයි අපිට කරන්න තියෙන්නේ. ඒක තමයි දෙකේ පාද සංඛ්‍යාව ෂඩ්දශම වලට පරිවර්තනය කරන එක. අපි කොහොමද බලමු ඒකත් කරන්නේ? දශම ස්ථානයෙන් පටන් ගන්න. දශම ස්ථානයෙන් පටන්ගෙන වම් පැත්තට සහ දකුණු පැත්තට බිටු 4 වෙන් කරන්න ඕන. බිටු 4 වෙන් කරගෙන බලමුකෝ කොහොමද කරන්නේ කියලා. දශම ස්ථානයෙන් පටන් ගන්න. බිටු 4ක් වෙන් කරනවා. හරි. ඒ 4යි. දැන් මෙතන 4යි. මෙතන බිංදුව විතරයි තියෙන්නේ. අපි ඒකටත් බිංදුව 3ක් ඉස්සරහට දාගමු. මේ 4 වෙන් කරගත්තා. මෙතන බිට් 2යි තියෙන්නේ. ඒ දෙකට අපි බිට් 2ක් දාගන්න ඕනේ. බිටු 4ක් වෙන්නේ. දැන් මෙතන මම බිංදුවක් ඉතිරලා තියෙනවා. ඒකට බිංදු 3ක් දාලා ඒ බිංදුව ලියාගමු. මෙතන 0.1 එක වෙනම ලියාගත්තා. මෙතන බිටු 4 0.1 දශම ස්ථාන තියාගත්තා. මෙතන 0.1 ඒකත් අපි ලියාගමු. මෙතන 1 බිටු 4ක් වෙන්න බිංදු 2ක් දාගමු. දැන් හරි. දැන් ඔන්න අපිට බිටු 4න් 4 ලියාගෙන තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේ හැම එක්කෙනාගේම ස්ථානියයන් ඒවයි යටින් ලියාගෙන යන එක. ස්ථානියයන් ලියාගෙන යමුකෝ. 1 2 4 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 1 2 4 8 ඔයාලා දන්නවා මෙතන බිංදුවේ 4ක් කියන උත්තරේ බිංදුවයි. ඒක නිසා මම මෙතන නිකම්ම බිංදුව කියලා දානවා. මොකද ඒකතන කිසිදු එකේ සංඛ්‍යාවක් නැහැ. මෙතන 4 සහ 1 කියන තැන් වලට විතරක් ද්විමේය බිටු 1 තියෙනවා. එහෙනම් අපි 4 සහ 1 විතරයි අපි එකතු කිරීමට ගන්නෙ. 4යි 1යි එකතු කරාට පස්සේ අපිට උත්තර එනවා 5යි කියලා. මෙතන 4යි 2යි 1යි 4යි 2යි 1යි එකතු කරාට පස්සේ අපිට උත්තර එනවා 7 කියලා. දශම ස්ථානේ තියාගත්තා. මෙතන තියෙන්නේ 2 කියන සංඛ්‍යාවට විතරයි එකක් තියෙන්නේ. එහෙනම් අපි 2 විතරයි ගන්නෙ එකතුවට. මෙතන 8යි. එහෙනම් අපි මේ ටික පිළිවෙලට ලියුවොත් අපි බිංදුව ලියන්නේ නැහැ. මොකද ඒක උත්තරේට අවශ්‍ය නැති නිසා. 5යි 7යි දශම 2යි 8. උත්තරේ අපි 16 පාදයෙන් කියනවා.
ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා 127.1.2 කියන අටේ පාද සංඛ්‍යාව ශබ්දශම වලට පරිවර්තනය කරලා පස්සේ 57.2.8. නැත්නම් මේ 57.2.8 කියන ශබ්දශම සංඛ්‍යාව නැවත වරක් අෂ්ටම සංඛ්‍යාවට පරිවර්තනය කරලා පස්සේ එනවා 127.1.2 කියන සංඛ්‍යාව. මේ ක්‍රම දෙකටම නැවත වරක් පුහුණු වෙන්න. එහෙම වුණොත් ඔයාලට හරි ලස්සනට මේ ගණන් ටික ඉතාම අඩු වෙලාවකින් හදා ගන්න පුළුවන්. ඉතින් තව ගානකට යමු. නිවර්දිව මේ ගණන් ටික කොහොමද හදන්නේ කියලා ඒ ගානේ ඔයාලට පැහැදිලි වෙන්න පුළුවන්. හරි. මේ වීඩියෝ එකේ හදන අපි තුන්වෙනි ගාන අපිට ඔන්න තව අෂ්ටම සංඛ්‍යාවක් තියෙනවා ශබ්දශම වලට පරිවර්තනය කරන්න 47.62 කියන එක. අපි ඒකත් පියවරෙන් පියවරට බලමු. දැන් ඔයාලා දන්නවා අපිට කියන්නත් කලින් මේක හදන්න කලින් කොහොමද අෂ්ටම සංඛ්‍යාව ශබ්දශම වලට පරිවර්තනය කරන්නේ? ඒක ඍජුවම පරිවර්තනය කරන්න බෑ කියලා දැන් දන්නවා. එහෙනම් ඔළුවට එනවා පළවෙනියෙන්ම මොන පාදයට පරිවර්තනය කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒ පාදයෙන් නැවත වරක් ශබ්දශම වලට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. දෙකේ පාදයට පරිවර්තනය කරගෙන ඉන්න ඕන මුලින්ම. එහෙනම් අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේ සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාවක් තියෙන්නේ. ඒකේ මම දෙකේ පාදයට පරිවර්තනය කරනකොට මේ හැම සංඛ්‍යාවක්ම බිඳු 3න් 3 ලියා ගන්න ඕන. අපි බලමු කොහොමද කරන්නේ කියලා. එකේව 3යි 4 කියන්නේ 1යි බිඳුවයි බිඳුව 6 කියන්නේ 1යි 1යි බිඳුව 2 කියන්නේ බිඳු 3කින් ලියාගත්තොත් අපිට එනවා බිඳුවයි 1යි බිඳුව. හරි. දැන් අපි ඒක දශම ස්ථානත් එක්ක ලියාගමු කොහොමද ලියන්නේ කියලා. 1යි බිඳුවයි බිඳුව එකේව 3යි දශම 1යි 1යි බිඳුව බිඳුවයි 1යි බිඳුව. ඔන්න දෙකේ පාදෙන් ලියාගන්න. දැන් පළවෙනි පියවර ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ මේක ශබ්දශම වලට පරිවර්තනය කරගන්න. ඒක නිසා අපි කරන දශම ස්ථානයේ වම් පැත්තට සහ දකුණු පැත්තට බිටු 4න් 4 වෙන් කරගන්න ඕන. අපි බලමු කොහොමද කරන්නේ කියලා. බිටු 4න් 4 වෙන් කරගත්තොත් මෙතන බිටු 4යි, මෙතන 4යි. මෙතන දශම ස්ථානයේ මේ පැත්තට වෙන් කරගත්තොත් මෙතන 4යි, මෙතන 4යි. දැන් ඒ ටික වෙනම ලියාගමු. මෙතන බිටු 4ක් නැති නිසා අපි මොකද කරන්නේ? බිංදු දෙකක් ඉස්සරහට දාලා එකයි බිංදුව ලියමු. මෙතන බිටු 4ක් තියෙනවා. බිංදුවයි 1යි 1යි 1 දශම. මෙතන බිටු 4 1යි 1යි බිංදුවයි බිංදුව. මෙතන 1යි බිංදුවයි විතරයි තියෙන්නේ. අපි ඒකට බිටු 4ක් වෙන්න බිංදු දෙකක් ලියා ගන්න ඕනේ. දැන් මම කලින් විදිහටම කරන්නේ මේ හැම කොටසකටම අදාළ ස්ථානීය අගයන් ඊට යටින් ලියන එක. ස්ථානීය අගයන් ටික අපි ලියාගත්තට පස්සේ අපිට එනවා 1 2 4 8. 1 2 4 8. 1 2 4 8. 1 2 4 8. දැන් මට කරන්න තියෙන්නේ මේ එක තියෙන සංඛ්‍යා ටික විතරක් එකතු කරලා මේ යටින් දාන එක. දැන් මේ එක තියෙන්නේ මෙතන දෙකට විතරයි. එහෙනම් දෙක විතරක් ලියන මෙතන. 4 2 1 කියන හැම සංඛ්‍යාවටම එකේ සංඛ්‍යාව තියෙනවා b මේ 1. එහෙනම් මේ 4 2 1 කියන සංඛ්‍යාව විතරයි එකතු කරන්නේ. 4යි 2යි එකතු කරාට පස්සේ අපිට එන උත්තරේ 7යි. මෙතන අපි එකතු කරන්නේ 8යි 4යි. 8යි 4යි කියන ඇයි එකතු කරන්නේ? එකේ සංඛ්‍යාව තියෙන්නේ ඒවට විතරයි. 8යි 4යි එකතු කරාට පස්සේ අපිට එනවා 12. හෙක්සාඩෙසිමල් වලින් 12 කියන්නේ c කියන එක. අපි ඒක c කියන ලියනවා මෙතන. මෙතන තියෙන 8 විතරයි. අපි ඒක 8 කියන ලියනවා. දැන් පිළිවෙලට ලියාගත්තොත් අපිට එනවා 27.c8 හෙක්සාඩෙසිමල් වලින් නැත්තම් 16 පාදේ. ඒ කියන්නේ 8 පාදේ එකක් 16 පාදේ ඍජුවම පරිවර්තනය කරන්න බැරි වුණා. නමුත් අපි ඒක ද්විමේය සංඛ්‍යා වලට පරිවර්තනය කරගෙන හෙක්සාඩෙසිමල් වලට පරිවර්තනය කරා. නැවත වරක් මේ හෙක්සාඩෙසිමල් වල එක ඔක්ටල් වලට නැත්නම් ශබ්දසම සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාවට බවට පරිවර්තනය කරන්න ඕන වුණොත් අපි නැවත වරක් ඒක දෙකේ පාදයට පරිවර්තනය කරගන්න වෙනවා. මේ ගණන් ටිකෙන් ඔයාලට ලේසියෙන්ම පුළුවන් වෙන්නේ නැති අෂ්ටම සංඛ්‍යාවක් කොහොමද ශබ්දසම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. අපි සංඛ්‍යා පද්ධති පාඩමේ තවත් කොටසකින් හමු වෙමු කොහොමද නිවැරදිවම සංඛ්‍යා පරිවර්තනය කරගන්නේ කියලා.